බන්ටු මාවත් ඔයාලගේ සෙල්ලමට ගන්නවද? මේ අපේ අම්මා ඔයාලට දෙන්න කියලා හැලපත් දුන්නා. අනේ පරවි මෙයා එනවනම් මන් ගෙදර යනවා. ඔව් මමත් යනවා. අනේ ඇයි බන්ටු ඔයාලා එහෙම කියන්නේ? මම තාසයි ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න. ඒත් අපි කැමති නෑ. බලන්නකෝ ඔයාගේ නහය හැටි. හරියට කොණ්ඩ කැවුමක් වගේ නෑ. අපේ අම්ම කියලා තියෙන්නේ ඔයා එක්ක එකතු වෙන්නවත් එපා කියලා. අනේ ඉතින් මගේ නහය කැත වුණා කියලා මන් මොනව කරන්නද? මාත් ළමෙක් නේ බන්ටු. මාත් ආසයි ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න. හරි එහෙනම් ඔහෙ සෙල්ලම් කරගන්න අපි යනවා. අනේ ඉතින් මේ අහිංසක පුංචි දරුවට එයාගේ යාළුවෝ කවුරුවත් කැමති උනේ නෑ. එයාට උපතින්ම ලැබුණු ලොකු නහය නිසා. ඔහුව හැමෝම කුන් කරන්න පටන් අරන් තිබුණා. මගේ පුංචි කොළු පැටියා මොකෝ මේ ගිය පයින්ම. අද යාළුවෝ සෙල්ලම් කරන්න ඇවිත් හිටියේ නැද්ද පුතේ? මේ හැලපටිකත් එහෙමමන පුතේ. නෑ අම්මේ. අද බන්ටුට සනීප නෑ කියලා යාළුවෝ හැමෝම සෙල්ලම් කරන්න ඇවිල්ලා නෑ. අනේ පුතේ ඒ මොකද බන්ටු පුතාට? දන්නේ නෑ අම්මේ. මං කාමරේට යන්නද? පාඩම් වැඩක් තියෙනවා කරන්න. මගේ පුතා යන්නකෝ. මං තේ එකක් හදාගෙන එන්නම් පුතාට. ඉතින් චන්දු එයාට යාළුවෝ බැන්න කියලා අම්මට කිව්වේ නෑ. එයා ඒ හැමදේම තනියම විද දරාගන්න පුරුදු වෙලා හිටියා. අනේ මටත් අනික් ළමයි වගේ වෙන්න තිබුණා නම් ඇයි මට මේ වගේ ලොකු නහයක් ලැබුණේ? පුතේ මං සීමොන් මාමගේ කඩේට යනවා. මගේ පුතා පරිස්සමට ගැට වෙලා ඉන්න ඕනේ. මං ඉක්මනට එනවා. හොඳද? හරි අම්මේ. මං පරිස්සමට ඉන්නන්කෝ. අම්මා එද්දි පැණි බෝන්ඩි ටිකක් ගෙනවද? මං ගෙන්නන්කෝ. හැබැයි අද විතරයි පුතේ. ඔයා පැණි රස කනව හොඳටම වැඩි දැන්. හොඳ නෑ ළමයෝ. ඔන්න අද විතරයි හරිද? හරි අම්මේ. කුසුමි ඔහෙව හම්බ වෙනකන් තමයි මම හිටියේ. ඒ මොකද බන්ටු පුතාලගේ අම්මේ? අනේ පුතාට සනීප නෑලු නේද? අපේ පුතා කිව්ව ඊයේ සෙල්ලම් කරන්න ආවෙත් නෑ කියලා. ඇයි බන්තුලගේ අම්මේ? අසනීපයක් මගේ පුතාට නෙමෙයි අසනීපේ තියෙන්නේ. ඔහෙගේ අර කැවුමක් වගේ කැත නහයක් තියෙන කොල්ලට. මේ අහගන්න කුසුමියේ මන් මේ අන්තිම වතාවට කියන්නේ. ඔහෙගේ කොල්ලව අපේ ළමයි එක්ක සෙල්ලම් කරන්න එවන්න එපා. ඒක අපේ තත්වයට හරි නෑ. ඔන්න ඊයේත් අපේ පුතා බැනලා තිබ්බා. මන අය නොකියුවයි කියන්න එපා. හරිද? අම්මේ කොහමට පැණි බූන්දි ගෙනාවද? ඇයි අම්මේ දුකෙන් වගේ? මොකද උනේ? මගේ පුතා ඊයේ මට බොරු කිව්ව නේද සෙල්ලම් කරන්න කවුරුවත් ආවේ නෑ කියලා. නෑ අම්මේ. ඇත්තමයි කවුරුවත් ආවේ නෑ. මන් දන්නව මගේ පුතේ හැමදේම. මගේ පුතාට බන්තු පුතා බැන්න නේද? ආයේ සෙල්ලම් කරන්න එන්න එපා කියලා. ඇයි මගේ පුතා මට ඒක නොකිව්වේ? ඒ ළමයට අසනීප වෙලා කියලාන කිව්වේ. නෑ අම්මේ. එයාලත් එක්ක මං තරහ වෙන්නේ නෑනේ. බන්ටු එහෙම කියන්න ඇත්තේ මගේ නහය නිසා වෙන්න ඇති. එයා ආයේ කතා කරයි මාත් එක්ක. බලන්න මගේ චූටි පුතා කොච්චර හොඳද? ඔයාට වරදින්නේ නෑ මගේ පුතේ. ඔයා අනික් හැමෝටම වඩා කරුණාවන්ත දරුවෙක්. ඉතින් ඊට පස්සේ චන්දු අම්මත්
එක්ට ගෙදර ඉදන් එයාගේ වැඩවලට උදව් කරගෙන හිටියා. මෙහෙම ටික කාලයක් ගත වෙලා ගියා. මගේ චූටි පුතා මොනවද කල්පනා කරන්නේ? පුතාට ගෙදරට වෙලා ඉන්න කම්මැලිද? අම්මේ, මන් කජු පුහුලන් කඩාගෙන එන්නද? සේදිරිස් මාමලගේ ගෙවල් වලට යන පාරේ දෙවට අද්දර තියෙන කජු ගහෙන්. ඉක්මනට ගිහින් එන්නම් මම. මගේ පුතාට ගෙදර ඉඳලම කම්මැලිය කියලා මන් දන්නවනේ. පුතා පරිස්සමට ගිහින් එන්නකෝ එහෙනම්. ඉතින් චන්දු පාරදිගේ යන අතර මගදී එයාගේ යාළුවෝ ටිකත් හම්බ වුණා. අප්පෝ අන්න අර කොණ්ඩ කැවුම එනවා අපි කතා නොකර යමු නේද? එහෙම කරමු. අනේ දෙවියනි, මට කවුරුත් කැමති නෑ. මගේ යාළුවොත් මාව ගණන් ගන්නේ නෑ. මන් මොකක්ද කරපු වරද? ඇයි මන් කැත වෙලා ඉපදුනේ? දරුවෝ කවුද මට කතා කරන්නේ? මෙහෙ බලන්න දරුවෝ. මොකද ඔය දරුවෝ දුකෙන් අඬන්නේ? අනේ මේ ගහ කතා කරනවනේ, පුදුමයි. භය වෙන්න දෙයක් නෑ දරුවෝ. මට කියන්න ඔය දරුවෝ තනියම මෙතනට වෙලා අඩන්නේ ඇයි කියලා. අනේ ගස් මාමේ, මට කවුරුවත් කැමති නෑ. මගේ නහය ලොකු හින්දා මගේ යාළුවෝ මාව සෙල්ලම් කරන්නවත් ගන්නෙ නෑ මාමේ. අනේ දරුවෝ, ඒකද හේතුව. ඔයා කොච්චර ලස්සන ළමයෙක්ද. ඔයා දුක් වෙන්න නැතුව ඉන්න. ඔයාට හැමෝම ආදරය කරයි. දැන් පරිස්සමින් ගෙදර යන්නකෝ. අනේ ගස් මාමේ, මට කවුරුවත් ආදරේ නෑ. මට හැමෝම බනිනවා. මගේ අම්මයි ගස් මාමයි විතරයි මට හොඳින් කතා කළේ. මන් ගස් මාමත් එක්ක තව ටිකක් වෙලා කතා කර ඉඳලා ගෙදර යන්නද? ගස් මාමේ, අනේ කතා කරන්නකෝ. ඉතින් ගස් මාමා තවදුරටත් කතා නොකරපු නිසා අහිංසක චන්දු දුකෙන්ම ආපහු ගෙදර ගියා. පුතේ, චන්දු, මගේ පුතේ නැගිටලා එන්නකෝ දැන්. උදේට කන්නත් පරක්කු වෙනවනේ. හරි අම්මේ, මන් එන්නම්කෝ. කෝකෝ එන්න බලන්න. නෑ, මගේ පුතේ. බලන්නකෝ ඔයාගේ ලස්සන. මගේ පුතාගේ නහය දැන් ලොකු නෑ දෙවියනේ. අනේ අම්මේ ඇතමයි. කොහොමද එහෙම වුනේ? යේ මං දැන් ලස්සනයි අම්මේ. අනේ ඕ මගේ පුතේ, මගේ පැටිය දැන් ගොඩාක් ලස්සනයි. ඉතින් පුංචි චන්දුට ලස්සන නහයක් ලබලා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි, එයා ඊයේ කතා කරපු ගස් දෙවියෝ. හැබැයි ඒ ගස් දෙවියෝ මේ දෙයට අමතරව තව දෙයක් කරලා තිබුණා. අනේ අම්මේ බලන්නකෝ අම්මගේ මූණේ හැටි. අනේ දෙවියනේ මට මේ මොකක්ද උනේ? අනේ මගේ නහයට මොකද වෙලා තියෙන්නේ දෙවියනේ? කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා දිගටම බලන්න ෂා කාටූන් channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.